දහම් පාසල් දරුවන්ගෙන් අපේක්ෂිත චර්යාවන්. අලුයම අවදිවීම. උදේ සවස පන්සිල් සමාදන් වීම හා භාවනා කිරීම. පවින් වැළකීම හා පන්සිල් සුරැකීම. පොහෝ දිනවල පන්සල් යෑම සහ අටසිල් සමාදන් වීම. උදේ සවස දෙමාපියන් වැඳීම. සඟරුවනට ගුරු දෙගුරුන්ට සහ වැඩිහිටියන්ට ගරු සැලකිලි දැක්වීම හා ලබා දෙන උපදෙස් පිළිපැදීම. ඉගෙනීමේ කටයුතු ඉතා උනන්දුවෙන් හා සැලකිල්ලෙන් කිරීම. යහපත් මිතුරු මිතුරියන් පමණක් ඇසුරු කිරීම. හැකි සෑම විටම තමන්ගේ කටයුතු තමන්ම කර ගැනීම හා තමා අවට පරිසරය පිරිසිදුව තබා ගැනීම. තම නිවැසියන් හා අසල්වාසීන් සමග සහයෝගයෙන් කටයුතු කිරීම. ඒ දහම් පාසල් දරුවන්ගෙන් අපේක්ෂිත චර්යාවන්.